AliExpress අපි හැමෝම දන්න ඔන්ලයින් shopping කරන platforms වලින් එක. මම ගොඩක් හොඳ deals AliExpress එකෙන් හොයාගෙන තියෙනවා. නමුත් as usual ඒකෙත් ගොඩක් scammers ලා ඉන්නවා. ඒක නිසා අද මගේ challenge එක තමයි AliExpress එකේ තියෙන absolute මිල අඩුම gaming smartphone එක මගේ වල්ලෙට buy කරලා දෙන එක. මොකද එක reason එකක් තමයි phone එකක් ගන්න. හරි යාළුවා හැමෝම phone එකක් තියෙනවා. I mean, Jane fucking serious. ඒ වගේම අනිත් එක තමයි My mom is kind of boneless. well now is time to show. මේ challenge එකේ එකම rule එක තමයි don't get scammed. අපි දෙන්නම් shopping කරන්න යන්නේ. ඉතින් මල්ලිත් එක්ක තමයි ඉන්නේ. යාගේ preference එක අනුව phone එක ගන්න. ඒ වගේ තමයි මේ පුටුවක් උඩ ඉන්නේ මට අඩෝස නැහැ. boy if you don't. ඔයාගේ පළවෙනි phone එකෙන් mail එක කරන දේවල් තුනක් පළවෙනි ඕන් කියන්න. කොකෝ මෙලන්. ගේමින් ඔගේ Discord පාවිච්චි කරනවා. අපි බලමු දැන් මොකද්ද shop කරන්න යන්නේ කියලා. phone එක shop කරද්දී වගේ iPhone එක. අපි බලමු අපේ බජට් එකට හරියන iPhone එක තියෙයි කියලා. okay රුපියල් 10000ක් තියෙන iPhone 6 එකක් කියවන වැඩක් නෑ. iPhone 11 එක I mean iPhone 11 all right but මම recommend කරන iPhone 11 Pro එකෙන් පස්සේ දින එකක් ගන්න කියලා. iPhone ගන්න ඕන. iPhone නම් ටිකක් expensive. මේ වීඩියෝ එකේ බජට් එකට මෙතන එක iPhone එකක්වත් බලා ගන්න නැහැ. ඒක නිසා Android phone එකට තමයි යන්න ඕනේ. අපේ බජට් එකට තියෙන phones කීපයක් මට පේනවා. black version power views අම්බයි කරන තරම් දිනවා. බලමු pictures. okay I mean make it look real new but ain't no fucking way this is real cheap ass charge එකක් මේකේ තියෙනවා අර cheap ass earphone තියෙනවා යා මම හිතන්නේ මේක fake එකක් කියලා මේ ඕ big phone භාගය පුතට මේකේ තියෙන phones මොනවද කියලා බැලුවා අපි දෙන්නම මට phone එකක් හම්බුණා black view කියලා of course Chinese brand එකක් වෙන්නේ නැති ඒක good looking brand එකක් camera look එකක් කියන්නේ නැහැ. අපි බලමු මේ brand එකට ගිහින් මම කලින් අහලා ඇති brand එකක් මේක. 5000 mAh battery 6.56 inch screen එක use බලමු reviews එකයි තියෙන්නේ. අපි මෙයාලගේ official website එක තියෙනවා කියලා බලමු. මොකද AliExpress එකෙන් phone එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම brands වල official website තියෙනවා කියලා බලන්න ඕනේ. ඔගේ මේ website එකට ගෑමි white එකක් එන්නේ නැහැ. මෙන්න මේ phone එක ගත්ත හැකි video එකේ budget එකේ හැටියට. මේ phone එක මම buy කරනවා. How could you diss with the pros out you ducking and dodging head like box එක ඔන්න ඇවිල්ලා තියෙනවා. the price ඉල්ලි සති දෙකකින් විතර deliver කරා. ඔහම නමුත් මගේ තියෙන එකම concern එක තමයි මේක ඇතුලේ phone එකක් තියනවද එහෙම නැත්නම් keys box එකක් තියනවද කියලා. ඉතින් unbox කරගෙන ඉමු. මේ ඔයදක ඇතුලේ hey yo what the fuck I almost took the middle finger bro. I gotta relax. stop doing that unbox කරගෙන ඉමු. මගේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් මා ෆෝන් එක ඒ විදිහට බලා ගන්න පුළුවන් කරන්න. බෑක්කව් එක එකම තමයි ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ සිලිකන් බෑක්කව් එක දැනගන්න පොඩක් පැකින් තියක් ගන්න. ඊළඟට ඉමේජ් එකකින් ටූල් එකක් බාගන්න පුළුවන්. පුරේ මම හිතනවා පේබොක්ස් වගේ ඇති කියලා. ඔව් paybox එක charging cable එකක් බලා ගන්න පුළුවන්. charging adapter එකක් තියෙනවා. complete unboxing එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි phone එක ඉන්නේ. අතරම design එක බොන වට්ටමේ තියෙනවා. මෙතන flashlight එකක් එක්ක cameras දෙකක් තියෙනවා. ඒ වගේම පිටිපස්සේ design එක හොඳයි. ඉතින් පොඩි design එකක් ගිහින් තියෙනවා. ඒ වගේම මේ smartphone එක සම්පූර්ණයෙන්ම box විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. table එකක් උඩින් වගේ වැටෙන්නේ නැතුව තියන්න පුළුවන්. මේකේ side mounted fingerprint එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. fingerprint එකත් ගොඩක්ම ෆාස්ට් අන්ලොක් වෙනවා මේ ප්‍රයිස් එකට සාපේක්ෂව විශේෂයෙන්ම. පෝස් මේ අවුරුද්දේ subscribe ලක්ෂ රීච් කරන්න ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් දැම්මව subscribe කරන්න. Please make it happen guys. ඉතින් අපිට මේක ටෙස්ට් කරන්න වෙනවා Game & Force මොන වගේද කියලා. මෙයාන මේක දෙන්න කලින් මේකේ ඩිස්ප්ලේ එක විදිහට තියෙන්නේ IPS LCD 6.56 inch ඩිස්ප්ලේ එක. refresh rate එක 90 Hz තියෙන්නේ. ගොඩක් phones වල 90 Hz බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ price එකේ. සාමාන්‍ය බජට් phone එකක් ගනිද්දී මේක දිහා බලද්දී අපිට කියන්න පුළුවන් ඔව් මේකන quality එක නෑ වගේ කියලා. නමුත් මේක decent quality එකක් මට බලා ගන්න පුළුවන්. brightness level එක ගොඩක්ම නොවටේ බලා ගන්න පුළුවන්. අවුව තියෙන වෙලාවක game එකක් එහෙම කිසිම අවුලක් නැතුව ගහන්න පුළුවන්. කැමරා එක ගැන කතා කරොත් main camera එක විදිහට තියෙන්නේ 13 megapixel
වයිට් කැමරා එකක් මේකෙන් සිම රෙකෝඩ් කරන්න පුළුවන් 1080p 30 fps විතරයි. ඒකට බලාගන්න පුළුවන් ඉන්නේ මේ ෆෝන් එකෙන් කැප්චර් වෙන වීඩියෝ ක්වොලිටි එක මොනවා වගේද කියලා. ඉතින් ඔයාටම අයිඩියා ගන්න පුළුවන්. සෙල්ෆි කැමරා එක විදිහට තියෙන්නේ 8 මෙගාපික්සල් කැමරා එකක්. මේකෙනු කලින් වගේම රෙකෝඩ් කරන්න පුළුවන් 1080p 30 fps. dynamic range එක නම් චර හොඳ මට්ටමේ නැහැ. I mean of course මේ price එකට high dynamic range එකක් expect කරන්න බෑ සා quality එක. performance අඩු කැමරා එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. portrait mode එකට ඇවිල්ලා ෆොටෝ එකක් හදවලු බෑ. ඊගවගේ ඕකේ චර හොඳ performance මේ software පැත්තට ආවොත් මේක බලාගන්න පුළුවන් වෙන්නේ Android 14 performance කරලා අපි කතා කරද්දී මේකේ තියෙන්නේ Unisco 606 chipset එක. ඉතින් ඒක නම් high performance chipset එකක් නෙවෙයි. මම නම් තියෙන smartphone එකේ 4GB RAM සහ 256GB storage එකකුත් තියෙනවා. ඊළඟට මේකේ තියෙන battery life එක මොන වගේද? මේකට තියෙන 5000 mAh battery එක. මේ වගේ price වල ගොඩක් ලොකු ෆෝන් තියෙන chip එකක් display එකක් නැති නිසා සාමාන්‍ය ෆෝන් එකකට වඩා වැඩි කාලයක් budget phones use කරගන්න පුළුවන්. ඒ නිසා battery life එක කොටක්ම හොඳ මට්ටමේ තියෙනවා. දැන් තමයි මම මොකද officially මේ ෆෝන් එක දෙන්නේ. display හොඳනේ කොපමණ නේ බා. පිටුපස්සේ මොලක් තමයි ඒකේ. කැමරා එක හොඳද? ඕකේ ඔන්න පළවෙනි පාර PC කොපමණ බලන්න යන්නේ. Boy, if you don't guys මේ බලන්න මම ෆෝන් එකේ ඉන්නේ. අරිතින් ගයිස් මේ ෆෝන් එකේ යැපින් සෙෂන් එක දැන් ඉවර. අපි දැන් මේ ෆෝන් එකේ ගේමින් performance මොනවද කියලා බලන්න වල් එකේ setup එක ඇවිල්ලා තියෙන. මේ setup එක කොහොමද හැදුවේ කියලා සම්පූර්ණ වීඩියෝ එකක් channel එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවරලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මුලින්ම play කරන්න යන්නේ Minecraft Java edition එක. PC version එක තමයි play කරන්න යන්නේ. මම මේ විදිහට Minecraft open කරගෙන තියෙන්නේ. single player වලට මුලින්ම යන්නම් මේකේ තියෙන performance බලන්න. අපි පොඩ්ඩක් වටේ ගිහින් බලමු මේක lag වෙන්න ගනීද කියලා. මට නම් කිසිම lag එකක් බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ තාම. graphic level එක normal දාලා මේ Minecraft මෙන්න මේ වගේ budget phone එකක play කරොත් අවුලක් නැතුව play කරගන්න පුළුවන්. මට නම් තව මේක lag වෙනවා බලාගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් Minecraft මෙන්න මේ වගේ ෆෝන් එක ප්ලේ කරත් lag වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි frame rate එක මොන වගේද කියලා බලන්න. එතන debug කියන එක මම ඔපනවා. එතකොට බලාගන්න පුළුවන්. ගොඩක් තැන්වල මට 40 60 වගේ බලාගන්න පුළුවන් වුණා. දැන් අපි Roblox වල block group play කරලා බලමු. දැන් අපි Roblox එක තියෙන Squid Game එක තමයි play කරන්න යන්නේ.
ඉතින් දැන් අපි ෆ්‍රී ෆයර් ගහන්න තමයි යන්නේ. True. අපි දැන් Call of Duty play කරලා බලමු. Down. Changing mag. Headshot. Reloading. Cover me. Tango down. Enemy in sight. ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ෆෝන් එක ගැන අපිට අද විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. මේ ෆෝන් එක ලයික් කීයක් ආවොත්ද iPhone එකකට අප්ඩේට් කරන්නේ? ඔය හිතන කීයක් කියලාද? ඔකේ ලයික් 10000ක් આવොත් මේ ෆෝන් එක iPhone එකක් විදිහට මම අප්ඩේට් කරලා දෙනවා. Some roads on low, and I got